හරි. කට්ටියම ලෑස්තිද? Introducing iPhone 17 Pro. Appleලා ආයෙත් පාර ලෝකෙම හොල්ලන්න තමයි ලෑස්ති වෙන්නේ. හැමෝම නොයිවසිල්ලෙන් බලන් හිටපු අලුත්ම iPhone 17 Pro එක ගැන විස්තර ඔන්න එළියට ඇවිල්ලා. අපි බලමු මේ සෙරේ මොන වගේ වෙනසක්ද යාලා කරලා තින්නේ කියලා. ඉතින් හැමෝගෙම ඔළුවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක. අවුරුදු කීපයක ඉඳන් iPhone එකකට ආපු ලොකුම වැදගත්ම වෙනස මේක වෙන්න පුළුවන්ද? ගොඩක් කල් ඉඳන් අප්ග්‍රේඩ් කරන්න හිත හිටපු අයට මේකද නියම වෙලාව. අපි මේක ඇත්ත නැත්ත හරියටම බලමු. Apple සමාගමෙන්ම තමයි මේක කියන්නේ. ඉතින් එයාලම එහෙම කියනවා නම් ඒකේ මොකක් හරි දෙයක් තියෙන්න ඕන නේද? හැබැයි බලවත්ම කියන වචන පිටිපස්සේ ඇත්තටම තියෙන්නේ මොකද්ද? අපි ඒක හරියටම හාරලා උස්සලා බලමු. හරි. එහෙනම් මුලින්ම පටන් ගමු ගොඩක් දෙනා iPhone එකක් ගන්න ප්‍රධානම හේතුවකින්. ඒ තමයි කැමරාව. මේ පාර කැමරා සිස්ටම් එක නම් කියන්න ඕන සම්පූර්ණමින් වෙනම ලෙවල් එකකට අරන් ගිහින් තියෙනවා. 8x මොකද මේ තමයි අලුත්ම iPhone එකේ තියෙන optical quality zoom එක. හිතන්නකෝ iPhone 16 Pro Max එකේ තිබ්බේ 5x. දැන් ඒක 8x වෙලා. ඒ කියන්නේ details පුඩ්ඩක්වත් නැති නොවි මීට වඩා ගොඩක් දුරට zoom කරන්න පුළුවන්. ෆොටෝග්‍රැෆි වලට ආසයට නම් මේක හීනයක් සැබෑවීමක් වගේ. බලන්නකෝ මේක ultra wide එකේ ඉඳන් අර 8x ටෙලිෆොටෝ එක වෙනකම් මේක හරියට lens set එකක්ම සාක්කුවේ දාගෙන යනවා වගේ වැඩක් නේද? එකම ෆෝන් එකෙන් පුළුල් දර්ශන, පෝර්ට්‍රේට්, ඈත තියෙන දේවල් ඕනම දෙයක් සුපිරියටම ගන්න පුළුවන්. මෙන්න තියෙනවා ගේම් එක වෙනස් කරනම පොයින්ට් එක. iPhone 16 Pro Max එකේ 48MP තිබ්බේ මේන් කැමරාවට විතරයි. මතක ඇතිනේ. ඒත් දැන් බලන්න මේන් එක විතරක් නෙමෙයි ultra wide telephoto ඔක්කොම 48MP. ඒ කියන්නේ මොකක්ද? ගන්න හැම ෆොටෝ එකක්ම ඒ කියන්නේ zoom කරපුවොත්, wide ගහපුවොත්, crop කරත් details බිඳුවක්වත් අඩු වෙන්නේ නැහැ. detail එක උඩරමයි. හරි. පිටිපස්සේ කැමරා ගැන කතා කළා ඇති. ඉස්සරහා කැමරාවටත් අප්ඩේට් එකක් තියෙනවා. අලුත් 18MP center stage කැමරාව. මේකේ තියෙන විශේෂත්වය තමයි group selfie එකක් ගන්නකොට කවුරු හරි අයින් වෙනව නම් කැමරාවම ඒක තේරුම් අරන් auto zoom out වෙලා හැමෝම frame එකද ගන්නව. හරිම smart නේද? හරි. කැමරාව ගැන නම් ඉතින් තව කතා කරන්න දේවල් ගොඩයි. ඒත් අපි දැන් යමු මේ ෆෝන් එකේ ඇතුලේ තියෙන එන්ජින් එක පැත්තට. ඒ කියන්නේ performance සහ battery life එක ගැන කතා කරන්න. මෙන්න ඉන්නේ අලුත් iPhone එකේ හදවත. A19 Pro chip එක. අර අපි කතා කරපු කැමරා මැජික් අලුත් software features මේ හැමදේම දුවවන්නේ මේ chip එකේ බලයෙන් තමයි. හරි. A19 Pro superior performance. ඒත් ඉතින් මෙච්චර power එකක් එනකොට හැමෝටම එන ප්‍රශ්නයක් තියෙනවා. මේක රත් වෙන්නේ නැද්ද? ගේම් ගහනකොට අත පුච්ච ගන්න වෙයිද? Apple ප්‍රශ්නෙටත් මේ පාර නියම විසඳුමක් දීලා තියෙනවා. රහස තියෙන්නේ මේකේ. Apple පළවෙනි වතාවට vapor chamber cooling system එකක් iPhone එකට ගෙනල්ලා. මේක හරියට gaming PC එකක නැත්නම් high performance car එකක cooling system එකක් වගේ. aluminium body එකත් එක්ක එකතු වෙලා මේ system එකෙන් chip එකේ යන රස්නේ හරිම ඉක්මනට එළියට දානවා. ඉතින් phone එක cool එකේ තියාගන්න පුළුවන්. ඉතින් අර vapor chamber කතාවේ ඇත්තම ප්‍රතිඵලය තමයි මේ. ඒ කියන්නේ ෆෝන් එක රත් වෙලා slow වෙයි කියලා බයක් නැතුව දිගටම high performance එකේ තියාගන්න පුරුවන්. විශේෂයෙන්ම ගේම් ගහන අයට මේක 40% එක sustained performance වැඩිවීමක් කියන්නේ ලොකුම ලොකු දෙයක්. පැය 39ක් අදාගන්න පුළුවන්ද? මේ තමයි iPhone 17 Pro Max එකේ video playback battery life එක. මේක iPhone එකක මෙතෙක් ආපු හොඳම battery life එක. මෙන්න බලන්න iPhone 16 Pro Max එකත් එක්ක සංසන්දනය කරලා. කලින් තිබ්බ පැය 35යි. දැන් පැය 39යි. ඒ කියන්නේ පැය 4ක වැඩිවීමක්. මේක පොඩි දෙයක් නෙවෙයි. එක දිගට චිත්‍රපටි කීපයක් බලන්න නැත්නම් දවස මෙලිය හිටියත් බැටරි ගල වද වෙන්න දෙයක් නෑ. හරි hardware පැත්තෙන් නම් ඉතින් සුපිරි. ඒත් ඉතින් හොඳම hardware තිබ්බට වැඩක් නෑ. ඒකේ වැඩ ගන්න හොඳ software එකක් නැත්තම්. අපි දැන් බලමු මේ hardware එකට ජීවය දෙන software magic එක ගැන. iOS 26 එකත් එක්කෙනවා පොඩි ඒත් හරිම ප්‍රයෝජනවත් features ටිකක්. liquid glass design එකෙන් අලුත් look එකක් එනවා. live call screening කියන්නේ නොදන්නා නම්බර් එකකින් call එකක් ආවම answer කරන්න කලින් Siri හරහා අහන්න පුළුවන් කතා කරන්නේ කවුද මොකටද කියලා. මාර්ම වැඩක් නේද? හැබැයි iOS 26 වල ලොකුම කතාව මේකයි Apple Intelligence. මේ තමයි Apple සමාගමේ AI system එක. හිතන්නකෝ වෙන භාෂාවකින් එන call එකක් live translate කරගන්න පුළුවන්. ෆොටෝ එකක background එකේ ඉන්න අනවශ්‍ය කෙනෙක්ව තත්පරෙන් මකලා දාන්න පුළුවන් clean up feature එකෙන්. තමන්ටම ඕන විදිහට ජෙන්මෝජි හදාගන්න පුළුවන්. මේක එදිනදා ජීවිතේට ලොකු උදව්වක් වෙනවා. හරි.
අපි දැන් කැමරා, performance, battery, software මේ හැම දෙම ගැන කතා කළා. දැන් යන්නේ වැදගත්ම ප්‍රශ්නය. මේ ඔක්කොමත් එක අලුත් iPhone 17 Pro එකට අප්ග්‍රේඩ් වෙන එක ඇත්තටම වටින දෙයක්ද? මෙන්න බලන්න කෙටියම වෙනස. iPhone 16 Pro Max එකත් එක්ක බලද්දි කැමරා සිස්ටම් එක සම්පූර්ණයෙන්ම අලුත් 8x zoom එකක් තියෙනවා vapor chamber එකත් එක්ක එන A19 Pro chip එකකින් performance එක උපරිමයි battery life එක පැය 4න් වැඩි වෙලා Apple Intelligence වගේ features තියෙනවා. මේක එක දෙයකින් නෙවෙයි හැම අතින්ම ලොකු පිම්මක්. ඉතින් අවසාන තීරණ දැන් ගන්න තියෙන්නේ. මේ අලුත් කැමරාව, රත්නවන performance එක, වැඩි ලෙස battery life එක මේ හැමදේමත් එක්ක මේ පිම්මක් පනින එක වටිනවද කියලා හිතනවද? පහලින් අදහස් දක්වන්න බලන්න.